මම අද ඔයාලට කියලා දෙනවා රසට බොරේ හිටින්න කොහොමද මාළු කරි එකක් හදාගන්නේ කියලා. මම මෙතන අරන් තියෙනවා ටූනා මාළු. ඉතින් මුලින්ම තියෙන මේක සීසන් කරගන්න. මුලින්ම මම මේක තුන පහ මිරිස් කුඩු කහ කුඩු මග ළඟ දෙහි නැතිනම් මම මේක දානවා. මේක දෙහි වගේම තමයි ඉතින්. ඊට පස්සේ ලුණු ටිකක් දාන රසානු. හැම කෑල්ලකම ලුණු ඒ වගේම අපි දාපු පහේ වර්ග ටික හැම කෑල්ලකම තවරන විදියට මේක අනා ගන්න ඕන පොඩ්ඩක්. අපි දැන් මේක පැය භාගයක් විතර තියා ගන්න ඕන පැත්තකින්. මම ෆෑන් එක ලෙබේ තියාගත්තා. ගෙම්මර අඩු කරලම තියා ගන්න ඕන අපි මේක. මිරිස් කුඩු ටිකක් දානවා. ප්‍රමාණයක් වශයෙන් ගත්තොත් ඇඳි දෙකක් විතර දානවා. තුන පහ දානවා. ඇඳි දෙකක් විතර ඒකිනුත් දානවා. පැප්‍රිකා පවුඩර් එකක් දානවා. ඒක සෙන් දෙකක් විතර දානවා. මේකට ලුණු ටිකක් දානවා. මේක බදිනකොට අනිවාර්ය ලුණු ටිකක් දාගන්න. එතකොට මේ කර වෙන ගතිය අඩු වෙනවා. ලස්සනට අපිට මේක බෙද ගන්න පුළුවන්. එතකොට ලුණු ටිකක් දානකොට මේ ප්‍රමාණයෙන් ටික මම ගත්තේ කිලෝ එකමාර විතර. ඔයාලා ගන්න ප්‍රමාණය අනුව ඒක වෙනස් කර ගන්න ඕන. අඩුවෙන් දෙරම බෙද ගන්න ඕන. එතකොට තමයි ලස්සනට මේක බෙදලා එන්නේ. මම මේක දැන් තෙල් ටිකක් එකතු කරනවා. මම මේක පොඩක් රතු පාට උහුරු පාටකට හදා ගන්න දැනින්ද මම ගොඩක් ෆ්‍රයි කරගත්තේ නෑ මේක. ඔයාලට මම කියන කළු පාට වගේ ගන්න ඕන නම් තව ටිකක් බෙද ගන්න පුළුවන්. එතන මම අරගෙන තියෙන ඉඟුරු සුදු ලුණු ටික ඒක මම මේකට දානවා. ඊට පස්සේ බී ලුණු රතු ලුණු ගන්නවා නම් මේකට ගොඩක් හොඳයි රහයි හරි එතකොට. ඔයාලට රම්පේ කරපිංචා දා ගන්න ඕන නම් මේ වෙලාවේදී මෙතන රම්පේ කරපිංචා ටික එකතු කරගත්තා හැකි. මම රම්පේ කරපිංචා දාන්නේ නැහැ අද. වෙනසල් කීපයක් දැම්මේ හැකි. කුරුදු කෑල්ලක් උළුවල් පොඩ්ඩක් දානවා. ඒ මාදුරු ටිකක් දානවා. මේ කුඩුබත් ටික ඔයගොල්ලෝ හැම කරියක් මතක් දා ගන්න අනිවාර්යෙන්. මේ ටික පොඩ්ඩක් දැන් අපි සෝට් කරගන්නවා. මේකට මම දානවා ගොරකබි කීපයක්. අනිවාර්යෙන් මාළු කරියක් හදද්දී ඔයාලා ඇඹුල් ගතිය හිටින්න හදන්න. මොකද මාළු කරියේ ටේස්ට් එක එන්නේ ඇඹුල් ගතියෙන් කරගත්ත මාළු ටික මම මේකට දානවා දැන්. අලවම් කරන්න ගියොත් මේ මාළු ටික කුඩු වෙන්න බලනවා. දැන් ඉතින් මේ ගින්දර වැඩි කරලා උයා ගන්න තමයි තියෙන්නේ. ජින්ජර් ගාලික් පේස්ට් එක කරිය පොඩ්ඩක් රස වෙනවා මේක දැම්මම. තක්කාලි අම්මිරිස් ටික මම මේකට දානවා. දැන් මේ මාළු කරිය එක අපි 175ක් විතර කුක් වෙලා තියෙන්නේ. සාමාන්‍ය මාළු කරිය එකක් හදාගන්න ඉතින් ගොඩක් වෙලා යන්නේ නැහැ. මාළු ඉක්මනට දැම්මේ නිසා. ගම්මිරිස් හන්දක් විතර දානවා. ඔයාලා අනිවාර්යයෙන්ම මේ මස් මාළු වලට ගම්මිරිස් දානකොට බාන්න ඔන්න මෙන්න තියලා ගම්මිරිස් ටික දාගන්න. එතකොට තමයි ගම්මිරිස් වල ටේස්ට් එක කරියට උරා ගන්න. මේකේ රස කොහොමද කියලා. භාජනය රස කරගන්න. ඔයාලට පේනවා ඉතින් මේක බොරේට හොඳට තියෙනවා. මේ කෑම හදන්නේ මම වීඩියෝ වල නෙමෙයි. හදන කෑමක වීඩියෝ කරන එක විතරයි කරන්නේ. එනවා ඉතින් මේක හොඳ ටික්නස් එකකට තියෙනවා. මේක ඉතින් නිවෙන්න තව ටිකක් ටික් වෙනවා. ඉතින් මාළු කරියක් හදාගන්න ගොඩක් වෙලා යන්නේ. සාමාන්‍ය විනාඩි 10ක් 15ක් අතර කාලයක් ඇතුළත මාළු කෑල්ල කුක් වෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් try කරලා බලන්න. අලුත් වීඩියෝ එකක් හැම එකක් ගිහින් එන්න කට්ටියම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.